අදත් ඔයාලා හැමෝම KM Learning Academy YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ Microsoft Excel වලදී අපිට හම්බෙන round කියන function එක ගැන. අපි කලින් වීඩියෝ එකක් කරා මොකද්ද rounding කරනවා කියන්නේ round up round down සහ round කියන function ටික ගැන. ඒ වගේම මේ වීඩියෝ එකෙන් මම විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා round කියන function එක අපි positive නම් digit එකක් එක්ක. ඒ වගේම 0 නම් digit එකක් එක්ක. ඒ වගේම නෙගටිව් නම් ඩිජිට් එකක් එක්ක කොහොමද පාවිච්චි කරන්න කියලා. අපි Excel sheet එකට ගිහිල්ලා බලමු. මම මුලින්ම ආඩ පෙන්නන්නම් 0 නම් ඩිජිට් එකක්. ඒ කියන්නේ නම් ඩිජිට් එකක් කියන්නේ මොකද්ද කියලා මුලින්ම කියන්නම්කෝ. අපි round කියන function එක ලියද්දි සමානයි round කියලා ලිව්වා. මේ විදිහට bracket එක open කරලා අපි round කරන්න ඕන number එක මේ වගේ දෙනවනේ. ඊගාවට ඔයාලට මෙතන පේනවා පහලින් suggest වෙලා තියෙනවා නම් ඩිජිට්. ඒ කියන්නේ මෙතනින් තමයි අපි තීරණය කරන්නේ මේක දශම ස්ථාන කීයකටද round කරන්නේ. එහෙම නැත්නම් දශම ස්ථානය අයින් කරනවද නැත්නම් ආසන්නම 10 ගුණාකාරයටද රවුන්ඩ් කරන්නේ අන්න ඒ වගේ දේවල් තීරණය කරන්නේ මේ නම් ඩිජිට් එකකින්. මම මුලින්ම දීලා පෙන්නන්නම් මේ නම් ඩිජිට් එක 0යි කියලා. දැන් ඔයාලට පේනවා මෙතන 10.4යිනේ. එහෙනම් නම් ඩිජිට් එක 0යි කිව්වහම මෙහා බලන්න දශම තිස්සේ පස්සේ තියෙන ඉලක්කම ඒක 5 හෝ ඊට වඩා වැඩි නම් මේක 11ක් කරගන්නවා. දැන් මේක 5ට වඩා අඩුයිනේ. ඒ නිසා මේක 10ක් විදියට රවුන්ඩ් වෙනවා. හරි දැන් බලමුකෝ 10.5යිනේ. ඒක ආයෙත් අපි රවුන්ඩ් කරලා බලමු කොහොමද මේ රවුන්ඩ් වෙන්නේ කියලා. සමානයි රවුන්ඩ් කියලා ෆන්ක්ෂන් එක ලියුවා. ඒ විදිහට මම මේක නම්බර් එක විදිහට දෙනවා B3 කියන එක. ඒකේ තියෙන්නේ 10.5යිනේ. මම නම් ඩිජිට් එක මේකෙත් 0යි. මෙතනදී ඔයාලට පේනවා 5ට වඩා වැඩිනේ. එහෙනම් බ්‍රැකට් එක ක්ලෝස් කරලා එන්ටර් කරනවත් එක්කම 11ක් වෙනවා. දැන් බලන්න 10.6නේ මේකේ තියෙන්නේ. මම ඒකත් ෆන්ක්ෂන් එක අලුතෙන් ලියා ගන්නවා සමානයි රවුන්ඩ් කියලා. දැන් උත්තරේ දන්නවා මේකේ 10.6 මේ විදිහට මම සිලෙක්ට් කරගෙන මේකෙත් දෙනවා 0යි කියලා. එතෙන්දි සලකන්නේ මේ දශම තිතෙන් පස්සේ තියෙන සංඛ්‍යාවනේ. මේ නම්බර් එක මම පොඩ්ඩක් වෙනස් කරගන්නවා. 5යි 4යි කියලා දාලා 5යි 3ක්ම දාගන්න. මොකද මම මේක කරන්න යන්නේ ඩෙසිමල් පොයින්ට් දෙකකට රවුන්ඩ් කරන්න. ඊනම් මම ආයෙත් සමානයි රවුන්ඩ් කියලා ලියා ගන්නවා. නම්බර් එක මේ විදිහට දෙනවා. මෙතෙන්දි මට ඕනේ ඩෙසිමල් පොයින්ට් දෙකකට රවුන්ඩ් කරන්නනේ. එහෙනම් මම නම් ඩිජිට් එක දෙන්නේ 2යි කියලා. නම් ඩිජිට් එක මේ වගේ 2යි කියලා දෙනවා. ආයෙත් බ්‍රැකට් එක ක්ලෝස් කරනවා. එතකොට මෙයා බලන්නේ මේ 3 වෙනියට තියෙන දශම තිතෙන් පස්සේ 3 වෙනියට තියෙන නම්බර් එක. මේ 3 වෙනියට තියෙන නම්බර් එක 5ට වඩා අඩුයිනේ. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ 10.4. මේකේ 5 උඩම්මයි තියෙන්නේ. මේක බලමුකෝ සමානයි රවුන්ඩ් කියලා ගත්තා. ආයෙත් අපි නම්බර් එකේ මේ විදිහට සිලෙක්ට් කරා. නම් ඩිජිට් එකට දෙන්නේ මම මෙතෙන්දී 2යි කියලා. එහෙනම් ඒත් බලන්න දශම පිටියෙන් පස්සේ 3 වෙනියට තියෙන 5 ඉලක්කම කියන අවසානට තියෙන ඩිජිට් එක. ඒක 5යි නම් අනිවාර්යෙන් මේකේ උත්තරේ 10.56ක් වෙන්න ඕනේ. ඊගාව එක බලන්නකෝ. ඊගාව එකේ තියෙන්නේ 6 ගොඩක්මනේ. 10.56යි 6. එහෙනම් මේ විදිහට නම්බර් එක සිලෙක්ට් කරගත්තා. නම් ඩිජිට් එක 2යි කියලා දුන්නා. මේකේ උත්තරේ වෙන්න ඕනේ 10.57. ඒකට හේතුව තමයි මේ 6 ඉලක්කම 5ට වඩා වැඩිනේ. එහෙනම් එයා පැත්තට එකක් යනවා. අපි මේ විදිහට 0 නම් ඩිජිට් එකක් එක්ක බැලුවා. දැන් ඒ වගේම පොසිටිව් නම් ඩිජිට් එකක් එක්ක බැලුවා කොහොමද රවුන්ඩ් කරන්න කියලා. ඊගාවට තමයි අපි කලින් වීඩියෝ එකෙත් කතා නොකරපු පොයින්ට් එක තියෙන්නේ. ඒ තමයි නෙගටිව් නම් ඩිජිට් එකක් එක්ක කොහොමද රවුන්ඩ් කරන්න කියලා. අපිට එහෙමත් රවුන්ඩ් කරන්න වෙනවනේ. මේක දැන් 987යි. මට මේක ඕනේ 980ක්ද එහෙම නැත්නම් 990ක්ද ඒ වගේ 10 ගුණාකාරයකින් ගන්න. එහෙමනම් මම මෙතනදි කරන්නේ සමානයි රවුන්ඩ් කියන ෆන්ක්ෂන් එක ගත්තා. කලින් වගේම නම්බර් එක සිලෙක්ට් කරා. මම මෙතනින් දෙන්නේ ඍණ 1යි. නම් ඩිජිට් එක නෙගටිව් එකක් විදිහට දෙනවා. ඍණ 1යි කියලා දුන්නාට පස්සේ බලනවා මෙතන 7 කියන ඩිජිට් එකේ කියන්නේ ඍණ 1 කියලා කියන්නේ මෙතන තියෙන 7 කියන ඉලක්කමනේ. මෙතන හිතන්නකෝ දශම තිතක් තිබ්බනම් දශම තිතේ වම් අත පැත්තට බලන් එනවා. එතකොට දශම තිතෙන් වම් අත පැත්තට එක හම්බෙන පළවෙනි ඩිජිට් එකනේ මේ 7 කියන්නේ. එහෙමනම් ඒ සංඛ්‍යාව බලනවා ඒක 5ට වඩා වැඩි. ඒ නිසා මේකේ උත්තරේ එන්නේ 990යි. අපි මේකත් බලමුකෝ දැන්. මේක මම ආයෙත් සමානයි රවුන්ඩ් කියලා ගත්තා. රවුන්ඩ් කියලා රන් නම්බර් එක මේ විදිහට සිලෙක්ට් කරගත්තා. දැන් මෙතන හිතන්න මෙතන තියෙන 885යිනේ. දශම තිතක් තියෙනවා නම් මෙතන දශම තිතෙන් වම් අත පැත්තට යන පළවෙනි ඉලක්කම 5නේ. එහෙනම් ඒ 5 තමයි මේ ඍණ 1 විදිහට අපි හඳුනාගන්නේ. එහෙනම් අපි කියන්නේ 5 හෝ 5ට වඩා වැඩි නම් 9ක් වෙනවනේ මෙතනදී. එහෙනම් 890යි. මේකෙදිත් මම කරන්නේ ඍණ 2ට රවුන්ඩ් කරගන්න. එහෙනම් සමානයි රවුන්ඩ් කියලා ගත්තා. මේ නම්බර් එක මේ විදිහටම දුන්නා. දැන් බලන්න මම ඍණ 2යි කියලා දෙන්න. එතකොට ඍණ 2යි කිව්වහම මෙයා සලකලා බලන්නේ මේ
දෙකේ ඉලක්කමේ කියන්නේ මං අත පැත්තේ තියෙන දෙවෙනි ඩිජිට් එක තමයි සලකලා බලන්න. එහෙනම් බලන්න එන උත්තරේ 12500ක් කියලා මෙහෙම එනවා. ඊගාවට හිතන්නකෝ මෙතන ඩෙසිමල් පොයින්ට්ස් තිබ්බා කියලා. එතකොට මොකක් වෙයිද? නෙගටිව් නම්බර් එකකින් රවුන්ඩ් ඔෆ් කරද්දි. මම මේකේ ෆන්ක්ෂන් එක ලියලම් පෙන්නන්නම්. සමානයි රවුන්ඩ් කියලා ගත්තා. මේ විදිහට නම්බර් එක දීලා මම මේකේ දෙනවා ඍණ 1යි කියලා. මෙතනදිත් බලන්නකෝ මේ දශම තිතේ ඉඳන් වම් අත පැත්තට තියෙන පළවෙනි ඉලක්කම තමයි සලකලා බලන්නේ. එහෙනම් ඒකේ තියෙන්නේ ඉලක්කම 8යිනේ. එහෙනම් මෙයා සලකලා බලන්නේ මේ දශම ඉලක්කම් මොනවද තියෙන්නේ. ඒ මොකුත් බලන්නේ නෑ. මෙතන 8 කියන එක 5ට වඩා වැඩි නම් මේක 460ක් වෙනවා. අපි මේකත් බලමු. සමානයි රවුන්ඩ් කියලා ගත්තා. මේ විදිහට නම්බර් එක මම සිලෙක්ට් කරගෙන ඍණ 1යි එතනටත් දෙන්නේ. එතකොට බලන්නේ දශම තිතේ ඉඳන් වම් අත පැත්තට තියෙන පළවෙනි ඉලක්කම මේක 7යිනේ. 7යි කියන්නේ 5ට වැඩි හින්දා එතෙන්දිත් වෙන්නේ එකක් වැඩි වෙනවා. ඒ කියන්නේ 990යි කියලා උත්තරේ එනවා. මේක බලන්නකෝ. මේකේ 2545435 මේක මට ඕනි ආසන්න දහසේ මේ ලක්ෂයේ සංඛ්‍යාවට. ඒ කියන්නේ ලක්ෂ කීයක් දාසන්නවම තියෙන්නේ. එහෙනම් මම සමානයි රවුන්ඩ් කියලා ගත්තා. නම්බර් එක මේ විදිහට දුන්නා. මෙතනින් මම දෙන්නේ ඍණ 5. ඍණ 5ක් කියලා දුන්නාම මෙතන 1 2 3 4 5. මේ විදිහට 5ක් ගිහලා මේ වම් අත පැත්තට 5ක් ගණන් කරන් ගියාම 4 නේ අපිට තියෙන්නේ. 4 කියන්නේ 5ට වඩා අඩු එකක් හින්දා මේ විදිහට අඩු උත්තරේ පේනවා ලක්ෂ 25ක් කියලා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි රවුන්ඩ් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා 0 නම් ඩිජිට් එක, පොසිටිව් නම් ඩිජිට් එකක් සහ නෙගටිව් නම් ඩිජිට් එකක් එක්ක රවුන්ඩ් කරන්නේ. ඉතින් අපි නම්බර් එකක් රවුන්ඩ් කරද්දී පාවිච්චි කරන්න පුළුවන් තවත් ෆන්ක්ෂන්ස් තියෙනවා. ඒ අතරින් මම මේ වෙනකොටත් රවුන්ඩ් අප් රවුන්ඩ් ඩවුන් කියන ෆන්ක්ෂන් එක දන්නවා. අපි කලින් වීඩියෝ එකේ ඒ ෆන්ක්ෂන් එක කරලා තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු රවුන්ඩින් සම්බන්ධ තවත් ෆන්ක්ෂන්ස් ටික. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වටනවා කියලා හිතනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයා තාමත් KM Learning Academy YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියා ගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගන්න පුළුවන්.